ඔන්න ඉතින් යාළුවනේ අද වීඩියෝ එකකින් අරන් ආවේ CS ප්ලේස් 5ක්. ඉතින් අපි බලමු පළවෙනි ප්ලේස් එක ඉතින් මොකක්ද කියලා. ඉතින් යාළුවනේ පළවෙනි ප්ලේස් එකේ තින්නේ මෙන්න මෙහෙ. මෙන්න මෙතන ටයර් එකක් තියෙන යාළුවනේ මේ ටයර් එකෙන් පැනලා අපි මේ වහල් උඩට පයින්න ඕන. ඊට පස්සේ වහල් උඩට මෙහෙම ඇවිල්ලා මෙන්න නැත්නම් පොඩි ජම්ප් එකකින් මෙන්න මේ වහලට පයින්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ ප්ලේස් එක නම් පට්ටම මාරුයි. ඉතින් මෙතන පුළුවන් පට්ටට කිල් දාන්න ඉතින් හතර වටේ අපේ උන් ගහගද්දි ඉතින් කිලක් දෙකක් උස්සන්න තියෙන්නේ. වෙනද වගේ මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් තෝල් දාලා තියාගන්න. අනිවාර්යෙන් මේ place එක හොඳ නම් අනිවාර්යෙන් මට පහලින් comment එකක් දාන්න. ඉතින් අපි බලමු දෙවෙනි place එක ඉතින් මොකක්ද කියලා. ඊළඟ දෙවෙනි place එකේ තියෙන clock tower වල ඉතින් මෙන්න මෙතන මේ විදිහට ඕල් එකක් ගහ ගන්න ඕනේ අපි. ඊළඟ මෙතනට එනවා පොඩි දුර ගහන ගන්නයක් අරන් එන්න. ඒ කියන්නේ ඒකේ එකක් හරි gross එකක් හරි ඔය වගේ දුර ගහන්න පුළුවන් ගන්නයක් අරන් එන්න. යාළුවනේ මෙතනත් මාරු පට්ට ප්ලේස් එකක්. යාළුවනේ මේ අර ගේ ඇතුලින් අනිවාර්යෙන් enemy එනවා. ඒ වගේම අර පැත්තෙනුත් enemy එනවා. ඉතින් යාළුවනේ දැන් අපි බලමු ඉතින් තුන්වෙනි ප්ලේස් එක ඉතින් මොකද්ද කියලා. යාළුවනේ තුන්වෙනි ප්ලේස් එක තියෙන්නේ මිල් වල. ඉතින් යාළුවනේ ඔහම දුවගෙන ගිහිල්ලා මෙන්න මෙතන කෙරෝලෙන් අපි යන්න ඕනේ. ඔහම කෙරෝලෙන් යන්න ඕන. කෙරෝලෙන් ගිහිල්ලා යාළුවනේ මෙන්න මෙතන අයනේ අපි වාඩි වෙලා එනිමින්ට ෆයර් කරන්න තියෙන මේ මගේ පළවෙනි අරින්ද පොඩි ගන්න එක තියෙන්නේ. අනිවාර්යයෙන් මේ ප්ලේස් එකත් පට්ටම් ප්ලේස් එකක්. ඒ වගේම අපි බලමු හතරවෙනි ප්ලේස් එක මොකක්ද කියලා. හතරවෙනි ප්ලේස් එක මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මෙතන ආවම මෙන්න මෙතන මේ ගෙදරෙන් මේ ජනේලෙන් අපිට අනිවාර්යෙන් එනිමින්ට ගහන්න පුළුවන්. එනිමි කොහොමවත් අර පැත්තට යනවා. ඉතින් සුපිරි ඉතින් මේ ප්ලේස් එකත්. ඒ වගේම අන්තිම ප්ලේස් එක කියන්නේ අපි පස්වෙනි ප්ලේස් එක තියෙන්නේ මෙන්න මෙහි. මෙන්න මෙතන මේ කඳුරට ගිහිල්ලා මෙන්න මෙතන දෙනවා නිකන් පිටියක් වගේ තියෙන මේ එක පෙට්ටිය වගේ ඉන්නේ. ඒක පිටිපස්සේ මුවා වෙලා එනිමින්ට ගහන්න තමයි තියෙන්නේ. ඉතින් සුපිරි එතනත්. ඉතින් යාළුවනේ වීඩියෝ වටිනවා කියලා හිතනවා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න කියලා ඉල්ලනවා. කමෙන්ට් සුබ දවසක්.